උකින්දාට හිටියා මේ ළමයි 6 දෙනෙක්. ඔව් නම් මතකද? අපි පස්සේ ලැබු කෙනෙක් කිරිහට. ඒතර උකින්දා අපිට හම්බෙන්නේ සූර සරදියල්ගේ ළඟම හිතවතා. සරදියල්ට හිටියා මරික්කාර් සිරිමලා උකින්දා. එතකොට උකින්දා ගබ්බල ගම්මානේ. අපි දැන් අද අහන්න ආවේ ගබ්බලගේ උක්කින්දා ගැන. ගබ්බලගේ උක්කින්දා පදිංචි වෙඳලා තියෙන්නේ වලස්මුල්ලේ ගල් කනකොරටේ. ඉතින් මේ ගබ්බලගේ උක්කින්දා පිළිබඳව ඒ පරම්පරාවේ ගබ්බලගේ පියදාස මහත්මත් එක්ක තමයි අපි කතා කරන්නේ. ඒ පිළිබඳව තොරතුරු අහලා බලමු. එක්දා සටසේ 85 ඊට කලින් තමයි මේ කෑගල්ලම වලාකුළු දෙක වලාකුළු ඇදුරා. යාල ඔය කිට්ටුන් දෙන්නේ. ඔව්. ඒ කුල බේද. ඔව්. වලංග මිනිස්සු ඉතිහාස පෙතින්ද දෙන්නේ. ඔව්. ඒ කට්ටිය ඇවිල්ලා මේ ලින්දේ නානවා කැමති නෑ. ඊට පස්සේ දෙගොල්ලන්ට මේ බහින් බස්සලා ඔව්. තරහ වුණා. ඔව්. තරහ ඊට පස්සේ මේ දැන් වලාකුළු දුරට වලංග මිනිස්සුන්ගේ පැත්තේ පොඩි එකේ ඔව්. ඒක බැන්න පොඩි එකා කියනවා. ඔහිට ගහන බෑ කියනවා පොඩි එකා එහෙම කියනවා. ඊට පොඩි එකාට ඇඳුම් පැළඳුම් ගන්න රවට්ට ගත්තා. අලුත් 10 15 කියලා පොඩි එකාට ලොකු. ඔව්. ඊට පස්සේ කිව්වා ඔය මරන්නේ කියලා මම කතා වුණා කිව්වා. ඊට පස්සේ නන් ටික අහලා ගියාගෙන කෑගල්ට ගිහලා තියෙනවා. කෑගල්ට ගිහලා යාළුවට ගිහලා තියෙනවා. මට මේ වගේ වැඩක් කරන්න තියෙන කොල්ල එක කෑන්නේ කිව්වා. ඒ කියන්නේ කොල්ල දෙන්නම එන්න හදලා. ඊට පස්සේ තාත්තේන පුතේ අයියා කෑගල්ලේ කොහෙද කියලා දන්නේ නැද්ද? දන්නේ නැහැ. අයියා උඹ හිටපන්. උඹ වේද මහත්තයෙක් දෙදක වෙදන් කරන කෙනෙක් නෑ. දැන් මම යන්නේ ආවයක් එක. ඊට පස්සේ දෙන්න එක කරක් දන්න කොහොමද ඇවිල්ලා හරුන් හතර දෙනෙක් මැරුවා. මම බෙල්ල කපලා ඔලුවට ගිහලා මගලකට. දාලෙන් හිටියා. ආවුදියාගෙන. පොලිසියෙන් ආවා. ඊට පස්සේ මැරුවා මට මොංගෙන් මට බේරුමක් නැති වුණා. මැරුව කැත්ත. මට දඬුවමක් දෙන්න. කොහොමද ඔලු ආරේ ඒගොල්ලෝ. ඔලු ආරේ කියලා. ඊට පස්සේ ඔලු ආරේ කියලා නමක් හැදුනේ. ඒතර මේ ගමට නම හැදුනේ ඔලු ආරේ කියලා එනවා. ඒ නමින් හැදුනේ. ඊට පස්සේ මෙයා උල තිබ්බා. ඔව්. මන්තර බලෙන් මරුන්නේ. මූණම් මරණ බැරි කියලා කනක් කපලා තියෙනවා. ඊට පස්සේ කෑගෙන ආපු කොල්ල වලස්මුල් කැලේක යාළුවා. ඔව්. දෙමළ බලාකුළු ඇදුර ඇදුව නෙමෙයිද? නෑ නෑ. ඊට පස්සේ කොහොම හරි මේ දෙමාපියට කිව්වා මම තියෙන බාහිරන කාලේ කරගන්නේ. කතා බහ කරලා කියලා එක්කන් ගියා. ඔව්. විස්තර කිව්වා. ඥාතිද මගේ නෑදෑයෙක් කිව්වා. අපි කැමති කසන්දරේ එහාට එක්කන් ගියා. එක්කන් ගිහලා ඉතින් අර උක්කින්ද එයා කියලා අපේ කෑගල්ල කියන්නේ පාතාල ලෝක කඳුලම තියෙනවා. වලස්මුල එක වන්ද පිටින් බිමක් ඒගොල්ලෝ. ඔව්. මම වලස්මුල යන ඒගොල්ලෝ. ඉතින් කොහෙන්ද කියලා ඒගොල්ලෝ. ඉතින් මම ගන්නන්නේ ඒගොල්ලෝ. හරි ඒ කාලේ වෙද මහතුන්ට ඉඩම් දෙනවා. ගල් කොනකොට පන්සලත් එක්ක. ඔව්. අක්කට ගාගෙන ඉඳන් එයාට හම්බ වෙච්චා. ඒකයි ගල් කොනකට ගබ්බලේ කට්ටිය වැඩියෙන් ඉන්නේ නේ. වැඩියෙන් ඉන්නේ. ඒගොල්ලන් වෙද පරම්පරාව නේ. ළමයි 6 දෙනෙක් හිටියා. ඔයාටත් වෙද පරම්පරාව ඔබතුමත් වෙද පරම්පරාවනේ. වෙදකම් කරනවනේ. ඔව්. 6 දෙනෙක් 6 දෙනා. මේ වෙදකම කොහෙන්ද හම්බුනේ? එතකොට මේ පරම්පරාවේ මුල්ම උක්කින්දාගෙන්ද? නෑ නෑ. උක්කින්දාට හිටියා මේ ළමයි 6 දෙනෙක්. ඔව්. නම් මතකද? අපි පස්සේ ලැබු කෙනෙක් කිරිහට අනිත් නම් මතක නෑ. කිරිහට නෝ ඔයාලා පැවතෙන්නේ. කිරිහට නෑ පුතා. මේ කිරිහට එයා පුතා ජුවානි. ජුවානිස්ගේ පුතා. එයාගේ මේ එයාගේ ජුවානිස්ට හිටියා මේ පුතු වෙන්නයි දුව තුන් දෙනා වෙද්දි. ඊට පස්සේ ජුවානි ඔයාලා පවුල සම්බන්ධ වෙනකො මේ ජුවානිස්ට. ඉලිසර මාස්ටර්ගේ පුතා. ඊළමයි තමයි අපේ තාත්තා. තාත්තේ නම මොකද? දිනෝරිස් මහත්තයා. දිනෝරිස්ගේ තාත්තා? නෑ දිනෝරිස්. ඔව්. දිනෝරිස්ගේ තාත්තා? මේ එලියස්. එලියස්ගේ තාත්තා? ජුවානිස්. පරම්පරාව පහක්. ඔව්. ඇවිත් තියෙනවා. එතකොට මේ ගබ්බල කියන ගමක් දන්නවද තියෙනවා කියලා? අහලා තියෙනවා.
කෑගල් ඔය කිව්ව ඔව්. කෑගල් නෙමෙයි. අපි ඊට මහත්තයා අපි ඉගෙනුවේ ඉස්කෝලේ මහත්තයා ඔව්. මුල්ලේ. අපි අතයට වසරේදී හ්ම්. නම් ලෝකයේ ලියන මම ගබ්බල් ගෙපිලා ඔව්. ඔකට කෑගල් කිව්වා. ඒ මහත්තයා කියනවා. ආ. මම පස්සේ දැන් මේ මහත්තයා ගමේ ගමේ නම තමයි දාගෙන තියෙන්නේ. දාගෙන එතකොට උක්කින්දා කොහෙන් ආවද කියලා කෑගල්ලේ කියන එක විතරයි දන්නේ. දන්නේ. right. එතකොට මෙන්න මේ උක්කින්දා පිළිබඳව අපි හොයාගෙන ගියා. කෑගල. එතකොට උක්කින්දා අපිට හම්බෙන්නේ සරදියල්ගේ ළඟම හිතවතා. සරදියල්ට හිටියා මරික්කාර් සිරිමලා උක්කින්දා. එතකොට උක්කින්දා ගබ්බල ගම්මානේ. එතකොට සරදියල් ඉංග්‍රීසින්ට අහු වුණාට පස්සේ සිරිමලත් උක්කින්දත් පැනලා ගියා. එතකොට අපිට ඉතිහාසයේ මේ උක්කින්දා හොයාගන්න බැරි වුණා. ඒ උක්කින්දා රහසිගතව සැඟවිලා අපිට හම්බෙන්නේ මෙන්න මේ ප්‍රදේශයෙන්. ඒ උක්කින්දා පිළිබඳව තමයි මේ තුරතුර ඒ උක්කින්දාගේ પરම්පරාවෙන් අපි ගත්තේ. අද මේ පියදාස මහත්මයා ඒ උක්කින්දාගේ પરම්පරාව. එතකොට සරදියල්ගේ හිටපු උක්කින්දා තමයි අපිට මේ පිළිබඳව හඳුනා ගැනීමට හැකි වුණේ. එතකොට ඉතිහාසයේ සැඟවුණු උක්කින්දා වලස් මුල්ලේ ඔළුවාරෙන් ගල් කන කොරටුවෙන් මතුවී තිබෙනවා. ඉතින් අපි උක්කින්දාගේ પરම්පරාව අද දකින්නට ලැබෙන්නේ වලස් මුල්ලේ ඉන්න මේ ගබ්බලගේ પરම්පරාව. ගමේ නම තමයි ඔවුන් යොදාගෙන තියෙන්නේ. එතකොට සැබෑ වාසගම යොදාගෙන නැහැ. බොහෝ දුරට සැබෑ වාසගම ගබ්බල තියෙන වාසගම් වලින් එකක් වෙනවා. ඉතින් ගබ්බල වැඩි වශයෙන් තියෙන වාසගම තමයි අගම් පොඩි දේවගේ වාසගම. ඒ වැඩි වශයෙන් මේ ගබ්බල ප්‍රදේශයේ ඉන්න අය. අපි මේවන් වැඩසටහනකදී නැවත එකතු වෙමු.